කමුණා කීවා ඇටි කුකුලා බුගෑවා සැවුල් බතා හඬලෑවා මොනර කිකිලි කෑ ගෑවා එලි පහන් වෙලා නිලමිතුමෝ ආවඩා අයුබෝ හීලට කිරිපිඩි සූදානම් බව රජතුමාට දන්වන්ට බත් වඩන නිලමිතුමෝ අගතිසේ විදිහින් ප්‍රශස්ති ගන්න පටන් ගත්තාම අගබිසව පැමිණෙනතුරු රජු මෙලෙස නිදා සිටියෝ මාහට එක වචනයක්වත් රජ සමග කතා කිරීමට නොහැකි වේවි. මේ ස්ථානයේ මෙලෙස නිදා සිටීම ඔබතුමාට යෝග්‍ය නැත. උදෑසන ආහාර සූදානම් බව දැනුම් දීමට බත් වඩන නිලමතුරුන් පැමිණේවි. මලක් නිහඬව සිටින්න දේවිය. වාගේ මේ සොඳුරු සීනයට බාධා නොකරන්න. අගරජනේ විදිහින් ප්‍රශස්ති ගන්න පටන් ගත්තාම ඔබතුමාට හැබැවින්ම හිණ පෙනේ. මා ගැන සඳහන් කරනවා ඇසුණා විසවුනි. හෝමේ දරු ප්‍රශස්ති ගන්න ආරම්භ කළේ නෑ තාම. අගබිසවුනි ප්‍රශස්ති ගැයූ රජුට තවත් නින්දාවක්. නමුත් ප්‍රශස්ති ගැයීමෙන් අපගේ හිත චිතරම් සතුටට පත් වෙනාද? අනික අද අලුත් ප්‍රශස්තියක්. ප්‍රශස්තිය පරමාති සුභ චරිතේ ලංකාපති නාරේග සිංහ නුපතේ පරමාති සුභ චරිතේ රජතුමනි මහවතේ ඔය හිවලා ජීවත් ගායන් ගන්නවා ගතිය උතුයි. හිවලා මම අගවිසව රජතුමනි. අගවිසව මෙය රංගපෑම. ඒ විසවුනි මම සීනේ දුටුවේ සතුරු ආක්‍රමණයක්. ඔබතුමන් වැරදි වෙලාවක නිදාගත්ත නිසායි ඔබතුමාට එවැනි හීනයක් පේන්නේ නැද්ද රජතුමනි? අනේ ඉතින් ඔය කොයි සතුරාවත් අපේ ආවිකාර මඩුවේ හටන්ගි අගබිසව ප්‍රශස්ති වගේම රජතුමාගේ හිතට ධෛර්යයක් පදන්න හටන්ගි වලට පුළුවන්. කාපල්ලකේ නම් උඹලගේ හටන්ගියක්